call you later. Yeah. Okay, see you. Oh, අනේ මම ඉස්කෝලේට ආවා දුගේ. Okay, bye. Hi. සෙව්වන්දිගේ අම්මි නේද? Hi, මං දක්ෂිගේ අම්මි. ඔව්වානේ parents meeting හින්දා නේද? ඔයත් the same class මේ ගිය අවුරුද්දේ වෙනම class දෙකක් නේ හිටියේ. 9C ද? 9C තමයි යන්නේ අපේ දුවත්. ඔව්. ඉතින් මොකෝ වෙන්නේ? අනේ ඉන්නවානේ busy මහත්තයා busy මේ දවස්වල. ඉතින් දුගේ වැඩ ඔක්කොම මමනේ කරන්නේ. ඔව් classes යනවා. ඔව්. කිරිබත්ගොඩ class යන්නේ. අන්න එන්නෙත් මම, එයාව දාන්න එන්නෙත් මම වෑන් එකේ ගන්න එන්නෙත් මම. මම ගෑනලා මේක හදනවා කියන්නේ සෙල්ලම් දානේ. කියන තරම් සෙල්ලම් නෑනේ. අර ළමයි කෙනෙක් අම්මලා ඉන්නේ නැත්නම් මන් දන්නේ නේද? ගිය අවුරුදු දෙකෙත් ඔය ළමයි අපේ දුගේ ක්ලාස් එකේ තමයි හිටියේ. ඒ වුණාට අම්මලා නම් එනවා දැකලාම නෑ. මාරු. ඔය වගේ ළමයි තමයි ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින් පැනලා යන්නේ. ඊට පස්සේ ළමයි අරවයි මේවයි. ඉතින් අම්මලාගේ වැරද්ද. අම්මලම තමයි නාස්ති කරන්නේ. at least parents meeting එකකටවත් අම්මා කෙනෙක්ට එන්න බෑ නෝ මොකක්ද ඇති වැඩේ කියන්නකෝ. මම නම් කියලා දෙන අපේ දුවට ওই ළමයිව ආශ්‍රය කරන්න එපා කියලා. මම කැමති නෑ යන්නේ ප්‍රශ්න දාගෙන ඉන්නකොට. මොකද මගේ ඇහින් එහාට මගේ දුව යන්නේ නෑ කවදාවත්. මයි නාස්ති වෙන්නේ නන්නත්තාර යන්නේ ওই ළමයි. මන්නම් අපේ දුවට කියලා තියෙන්නේ. අහුවෙන්න නම් එපා චුටි දූ. මං දෝඩි කියන්නේ ගෙදෙට්ට. මගේ හස්බන්ඩ් චුටි දූ කියන්නේ. ඒකේ මං කැමති නෑ යාළුව ආශ්‍රය කරනවට. පිටිපස්සේ පොලින් මු පිටිපස්සේම තමයි ඉන්න එක හොඳ. ඕ මම නම් අපේ කෙනාට කියලා තියෙන්නේ ඉස්සරහම ඉඳන් ඉගෙන ගන්න කියලා. කොහෙන් යන්නේ කියලා කවුදනේ දන්නේ? අම්මෝ කියද්දිත් එක හිරි වැටලා යනවානේ. තව ටිකක් වෙලා යයි දන්නේ නැහැ නේ. මම මිස් ඇවිල්ලා. මම මිස් එක චුට්ටක් කතා කරලා ඉන්න excuse me. මං ගිහලා කතා කරලා